මැනික් කැපීම සම්බන්ධ සියලුම විෂය කරුණු අපි උගන්වනවා. ඔව්. එතකොට පාඨමාලාව අපි දින 18ක් වගේ තමයි කරන්නේ. දුරායට කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන්? දුරයට සම්බන්ධ වෙනකොට ඒගොල්ලන්ට ඒ කියන්නේ සතිය දිනවල ඔව්. අවශ්‍ය දවසක් හා වෙලාවක් වෙන් කරගෙන කලින් ඔව්. දැනුම් දීමක් කරලා අපිට ඔව්. ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. මැනික් ගැන දැනුමක් නැති කෙනෙකුට මම හිතනවා දැන් මේක තමයි මැනික් ගැන දැනුමක් ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ ජෙම් කටින් කියන්නේ. මේ සම්බන්ධව චෙකින් අතර පස්සේ ඔව්. එතකොට ප්‍රායෝගික දැනුමක් නිකම්ම හැදෙනවා. ඔව්. ඒ මැනික් මැනික් ගැන. කැපීමෙන් කැපීම යෙදිලා ඉන්න කොහොමද වෘත්තියක ගලක බර බේරගන්නේ නේ? ගලක බර බේර ගන්න විදිය අනික මැනික් අපිට නිතරම අත ගන්න ඔව්. පුළුවන් ඔව්. වෙනවා හම්බ වෙනවා ප්‍රායෝගිකව. ඔව්. එතකොට ගලක බර බේරන්න විදිය ගල කමින් ප්‍රීෆෝම් කිරීම කට් කිරීම පළුදු ගෑම අපල සඳහා තියෙන සියලුම මැනික් කාගනිල් ඇතුළු සියලුම මැනික් වර්ග අපි ගාව තියෙනවා. අපිට ඔව්. මිලදී ගන්න පුළුවන් විශ්වාසයක් ඇතුව. ඒ වගේම අපි මේ ආභරණ නිෂ්පාදනයත් කරනවා මැනික් සහ මේ අපල සඳහා මේ මැනික් යොදලා අපි මේ රිදීන් ආභරණ නිෂ්පාදනය කරනවා. ඉතින් ඒවත් අවශ්‍ය අයට ඇවිල්ලා ඒ විදිහට විශ්වාසයෙන් සුබ දවසක් වේවා සියලු දෙනාට. අපි අද ඇවිල්ලා ඉන්නේ උපාලි ජෙම්එල් ලැබරටරි ආයතනයේට පැල්මඩුල්ල පාතකට. අපි කලින් වැඩසටහන් කීපයක්ම ගෙනාවා මැනික් ඔබ දැමීම හා පාඨමාලාව ගැන. දැන්ට නිරන්තරයෙන්ම අපෙන් ගොඩක් අය ප්‍රශ්න අහනවා අලුත් පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද සහ මේ ඒ පාඨමාලාව ගැන විස්තරයක් අපිට හරියට දැනගන්න ඕන කියලා. අපි උපාලි ජෙම්එල් ලැබරටරි ආයතනයට තමයි පැමිණිලා තියෙන්නේ. ආයතනයේ ප්‍රධාන ආශාන් මල්ලි ඉන්නවා. අපි මල්ලිගෙන් අහලා බලමු කොහොමද පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ සහ මේක කොහොමද වෙන සිස්ටම් එක කියලා. මල්ලි අපිට කියන්න මේ පාඨමාලාවට කොහොමද අපි අලුතෙන් නවකයෙක්ට සම්බන්ධ වෙන්නේ සහ ඒකේ වැඩ කොහොමද වෙන්නේ කියලා? අපේ පාඨමාලාව මැනික් කැපීම සම්බන්ධ පාඨමාලාව මැනික් කැපීම සම්බන්ධ සියලුම විෂය කරුණු අපි උගන්වනවා. ඔව්. එතකොට පාඨමාලාව අපි දින 18ක් වගේ තමයි කරන්නේ. එතකොට නවකයෙකුට සම්බන්ධ වෙනවා නම් ඉරිදා හැර අනිත් සියලුම දවස්වල සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මල්ලි දැන් අපි ගොඩක් වැඩසටහන් බලන ගොඩක් දුර අය. එතකොට දුර අයට කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන්? දුරයට සම්බන්ධ වෙනකොට ඒගොල්ලන්ට ඒ කියන්නේ සතිය දිනවල අවශ්‍ය දවසක් හා වෙලාවක් වෙන් කරගෙන කලින් දැනුම් දීමක් කරලා අපිට ඔව්. ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට එන විදිහට ඒගොල්ලන්ට පුළුවන් කැමති දිනයක් වෙන් කරලා දිනයක් වෙන් කරලා වෙන් කරගන්න පුළුවන්. එතකොට ගොඩක් දෙනෙක් අහනවා එතකොට මේ නවාතැන් පහසුකම් මෙහෙම අහනවා. ඒවා සාමාන්‍ය හොර දින හැකියාවක් තියෙනවද මම? නවාතැන් පහසුකම් ලබා ගන්න පුළුවන් තැන් දෙක තුනක් තියෙනවා. ඒක අපිට බලලා ඒක සුදුසු විදියට බලලා කරලා දෙන්නත් පුළුවන්. එතකොට මල්ලි අපි කියමු කොහොමද එතකොට මේ සම්බන්ධ වෙන්නව කියමුකෝ අපි කිසිම අවබෝධයක් නැති මැනික් කෙනෙක් කිසිම දැනුමක් නැති කෙනෙක්. මුලින් ඉඳන් සරලව මල්ලි කොහොමද යන සිස්ටම් එක තියෙන්නේ? මැනික් ගැන දැනුමක් නැති කෙනෙකුට මම හිතනවා දැන් මේක තමයි මැනික් ගැන දැනුමක් ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ ජෙම් කටින් කියන්නේ මැනික් කැපීම කියන්නේ. ඒ කියන්නේ මේ විෂයට අලුතෙන් එන කෙනෙකුට මැනික් ගලක් අඳුර ගැනීමට වඩාම අපිට මැනික් ගලක බර බේරන්න මේ මැනික් ගලක් අර කියන්නේ අඳුර ගන්න කොහොමද පුළුවන් වෙනවා. මොකද දැන් මේ විෂය ගණීගෙන යනකොට මැනික් අපිට කොයිලත් අත ගන්න හම්බ වෙනවා. දැන් මැනික් කැපීම සම්බන්ධව චෙකින් අතර පස්සේ එතකොට ප්‍රායෝගික දැනුමක් නිකම්ම හැදෙනවා. මේ මැනික් කැපීමෙන් කැපීම යෙදිලා ඉන්න කොහොමද ගලක බර බේරගන්නේ නේ? ගලක බර බේර ගන්න විදිය අනික මැනික් අපිට නිතරම අත ගන්න පුළුවන් වෙනවා හම්බ වෙනවා ප්‍රායෝගිකව. එතකොට ගලක බර බේරන්න විදිය ගල කමින් ප්‍රීෆෝම් කිරීම කට් කිරීම පළුදු ගෑම ඉරීම සම්බන්ධ සියලුම දේවල් දන්න නිසා ඒක ඉතින් ගොඩාක් වටිනවා. වටිනවා. ඔව්. එතකොට මල්ලි දැන් එතකොට දින 18ක් වගේ තමයි පාඨමාලාව තියෙන්නේ නේද? ඔව් දින 18යි තියෙන්නේ. එතකොට දැන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒක 18න් දැනුම හදාගන්න බැරි නම් ඊට වඩා ඔව් අපි එන එක්කෙනාට ඒ කියන්නේ සම්පූර්ණම දැනුම අපේ මේ සම්පූර්ණ විෂය කියන්නේ පුළුවන් වෙනකම්ම අපි උගන්වනවා. ඒ කියන්නේ දින ඒ කියන්නේ අපි බලන්නේ නැහැ. ඒ කියන්නේ කාලය ඉවරුණා හරිය එහෙම කියලා බලන්නේ නැහැ. අපි සම්පූර්ණම එයා දැනුම අය කරන මුදල වෙනස් වීමක් වෙන්නේ නැහැ. මුදල වෙනස් වීමක් වෙන්නේ නැහැ. එයාට සම්පූර්ණම මේක පුළුවන් කරලම තමයි අපි එළියට දාන්නේ. ඔව් දැනට මම හිතන්නේ අපේ මේ දැනට මම හිතන්නේ මේ පාඨමාලාව හදාලා ගොඩක් සිසුන් දැනට ව්‍යාපාර කරගෙනත් යන අය ඉන්නවා. ව්‍යාපාර කරගෙන යනවා. ඔව් ඒ අයගෙත් යට තව වැඩ කරනවා. දැන් එහෙම ලැබිටේ තියෙනවා. අපි මුල්ම කණ්ඩායම් වල ළමයි. ඉතින් හරි සන්තෝෂයි එහෙම දැක්කහම ඉතින් මේ ඇත්තටම සන්තෝෂයක් තියෙනවා ඉතින් ඒක. ඔව් ඇත්තටම ඒ කියන්නේ මේ දැන් මැනික් තියෙන සාමාන්‍ය මේ රත්නපුර ප්‍රදේශවලට අමතරව ඒක දුර පළාත්වල තියෙනවනේ. ඒතර මැනික් නැති ප්‍රදේශවල ඒතර ඒ වගේ තැන් වල ගිහලා මේ වගේ ආයතනයක් පටන් අරගෙන උඩ ලොකු ව්‍යාපාරයක් අලුත් ව්‍යාපාරයක් නේ. ඒතකොට ඒකත් කෙනෙක්ට හොඳයි නේද? ගමනක් යන්න පුළුවන්. ලංකාවේ රත්නපුරෙන් පිට පළාත්වල දැන් මැනික් කැපීම වගේ වෘත්තියක් කියන්නේ නඩුයි. දැන් මේ වගේ ඒ කියන්නේ ව්‍යාපාර අවස්ථා, ඒ කියන්නේ ව්‍යාපාරික අවස්ථා වගේම ඒ කියන්නේ රැකියා අවස්ථා ගොඩක් තියෙනවා රත්නපුරෙන් පිට පළාත්වල ඉන්න අයට. ඔව්. එතකොට මොකද ඒක කරන කට්ටිය රත්නපුරෙන් පිට ඉන්න අය අඩුයි. ඒක පිට කෙනෙකුට හොඳ අවස්ථාවක් මේ වගේ දෙයක් ඉගෙන ගත්තොත් හොඳ ඇත්තටම හොඳ මුදලක් හම්බ කරන්න පුළුවන් මේ වගේ දෙයක් ඉගෙන ගත්තොත්. ඔව්. තවත් තමයි අපි ඔයගොල්ලන්ට කැමති කෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම මේ මල්ලිගේ නම්බරේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කතා කරලා ඔයගොල්ලෝ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඔයගොල්ලන්ට හොඳ මැනික් ව්‍යාපාරේ සාර්ථක ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන් මාත් හිතන විදිහට ඒ කියන්නේ මැනික් ගැන ඉගෙන ගන්න ඒ කියන්නේ වට වඩා මුලින් කටින් ගැන ඉගෙනගෙන මැනික් පැත්තට යනවා නම් හොඳයි කියලා මැනික් ගලක් හඳුනා ගන්න. ඒ කියන්නේ මේ
ඒකට ගලක්කට අපි බිලක් තීරණය කරලා දුන්නොත් අපිට හිතා ගන්න පුළුවන් මේ මේ ගල ගන ප්‍රමාණය බර අපිට කැපෙන කැපෙන ප්‍රමාණය. ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ මේක ඇත්තරම හොඳයි. ඒ කියන්නේ ඔව්. මමත් ඇත්තම ඉගෙන ගත්ත ඉස්සෙල්ලාම මේක කටින් පැත්ත. කටින් පැත්ත එහෙම අටින් පැත්ත ඉගෙනගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් ඇත්තට ගමන සාර්ථක කරගන්න පුළුවන් මල්ලි නේද? ඊට අමතරව අපි ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න තමයි එතකොට අර මේ අපලවලට මැණික් ගල් ගන්න පුළුවන්ද? එතකොට රිදී මුදු ඒවා හදනවද? ඒවා කොහොමද මල්ලි ගන්නවනම්? අපි අපල සඳහා තියෙන සියලුම මැණික් කාකනිල්ල ඇතුළු සියලුම මැණික් වර්ග අපි ගාව තියෙනවා. අපි ඔව්. මිලදී ගන්න පුළුවන් විශ්වාසයක් ඇතුව. ඒ වගේම අපි මේ ආභරණ නිෂ්පාදනයත් කරනවා. මැණික් සහ මේ අපල සඳහා මේ මැණික් යොදලා අපි මේ රිදීන් ආභරණ නිෂ්පාදනය කරනවා. ඉතින් ඒවත් අවශ්‍ය අයට ඇවිල්ලා ඒ විදිහට විශ්වාසයෙන් වැඩක් කරගන්න පුළුවන්. අවිල්ල කරගන්න පුළුවන් මල්ලි. එතකොට දුර කෙනෙක්ට අපිට සම්බන්ධ වෙනවා නම් කොහොමද කරගන්න පුළුවන්? දුර කෙනෙකුට අපි ඉතින් හදලා ඒ කියන්නේ අපිට යාට අවශ්‍යතාවය අනුව අපිට මේක අවශ්‍ය ගල් ගල් මොකද්ද වර්ගයේ වගේ මොකක්ද ඒක මේක සඳහන් කරලා පස්සේ අපිට අවශ්‍ය විදිහට අපිට ඒක හදලා දෙන්න පුළුවන්. හදලා දෙන්න පුළුවන්. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ හොඳ අවස්ථාවක් ඒ ඔයගොල්ලන්ට මේ කියන්නේ විශ්වාසවන්තව මැණික් ගලකට ඒ කියන්නේ ඔයගොල්ලෝ අපලවලට වේවා ඕනම දෙයකට මැණික් ගලක් මේ පළඳිනවා නම් අනිවාර්යයෙන්ම දැන් ආයතනයේ මැණික් ගල වෙනම ගන්න පුළුවන්. නැත්නම් රිදී ආභරණ විදියට ආභරණයක් විදියට හදලා ගන්න හැකියාවකුත් තියෙනවා. ඒකට මල්ලි සහතිකෙකුත් ඕන නම් අපිට නිකුත් කරන්න පුළුවන් නේද? පුළුවන් සහතිකයක් ඕන නම් අපිට නිකුත් කරන්න පුළුවන්. ඒ වගේ අවශ්‍යතාවය අනුව ඉතින් මැණික් අසන්නම අධිකාරී සහතිකෙකුත් සහතිකයක් ලබා දෙන්න පුළුවන්. ලබාගෙන හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට කැමති කෙනෙක් අනිවාර්යයෙන්ම ජුවලරි ආභරණ හදා ගැනීමට සාධාරණ මිලකට මේ මල්ලිව සම්බන්ධ කරගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේ දාන්න. උපාලි ජෙම්මල් ලැබරටරි ආයතනය පාතකට තමයි තියෙන්නේ. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා.